අපි කිසි කෙනෙක් හිතපු නැති විදිහට ඉතිහාසයේ ආපු දරුණුම ගංවතුරකට ලංකාව මුහුණ දීලා තියෙනවා මේ වෙලාවේ. අර මේ මොහොතේ කාවවත් අවිශ්වාසද විශ්වාසද ඒක නෙමෙයි. Tamanne දැනෙන දැනට මුදල දෙන්න. ඒක කොහොමත් යන්නේ ලංකාවේ අපේ අසරණ වෙච්ච මිනිස්සුන්ට නම් මුදලයි වෙන්න. මේ වගේ දෙයකදී බඩු යවනවා කියන එක එච්චර ප්‍රායෝගික නැහැ. ඉතින් ඒ නිසා කොල්ලෝ සහ මේ ඔස්ලංකා ටීවී කහු වෙලා පටන් ගත්ත GoFundMe එකක් තියෙනවා. ඒකට ඕන කෙනෙක්ට ආධාර කරන්න තාම ඒක ඕපන්. ආණ්ඩුවකට Tamanට ක්‍රෙඩිබිලිටි එකක් තියාගෙන account number එකක් දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඒක හොඳ දෙයක්. නමුත් ඒ වගේම තමයි ආණ්ඩුවට හැමදේම කරන්න බෑ. අපේ ඔපීනියන්ස් වල වෙනස්කම් තියෙනවා. අපි හිතන පතන විදිහේ වෙනස්කම් තියෙනවා. ඒක ඕනෑම සමාජයකට පොදුයි. නමුත් මේ වගේ දුෂ්කර අවස්ථාවකට ආවම මේ සියලු වාද ભેද අමතක කරලා අපිට එකවන්න හිට ගන්න වෙනවා. මේ මොහොතේ බයිතාක් කළානේ මම හිතන්නේ දහරු ලෝකෙන් හරි ඇවිල්ලා කවුරු හරි කැරම දෙනවා නම් ඒ උදව් අපිට ගන්න ඒක. අයිබෝන් ටිකක් දුෂ්කර අවස්ථාවක අපේ මව්බිම ඉතාම දුෂ්කර අවස්ථාවකට මුහුණ ඉන්න වෙලාවක තමයි අපිට මේ කතා බහ කරන්න වෙලා තින්නේ. මං හිතනවා මේ ලංකාවේ තත්ත්වය ගැන අපි අප්ඩේට්ස් දෙන්න ඕනේ නෑ. ඔබ නිරන්තර අප්ඩේට් එක ඇති. සමහරට ඔබේ හිතයිෂීන් පවුලේ අය අපහසුතාවයට පීඩාවට පත්වලා ඇති. දන්න කෙනෙක් එකන අපි හැමෝම ලංකාව කෙනෙක් කුඩා දූපතක් අපි හැමෝම දන්න කෙනෙක්ගේ සුනාමිය ගත්තත් අපි දන්න පවුල කෙනෙක් හරි දන්න කෙනෙක් දන්න කෙනෙක් හරි මියගිල්ල තිබ්බා. ඉතින් මේ පාරත් අපි එක්කෝ අපේ ළඟම කෙනෙක් එක්ක අපි දන්න කෙනෙක්ගේ ළඟම කෙනෙක් මේ ගංගාතුරෙන් පීඩාවට පත්වලා ඇති. ඉතින් ඒක තමයි ලංකාව අපි ලාංකික විදිහට අපිට හැමදාමත් වෙදින්න සිද්ධ වෙන දේ. මොනවාද වෙන්නේ අපි අපේ දන්න කෙනෙක් දන්න කෙනෙක් අපේ කෙනෙක් ඒක වෙනවා. ඉතින් මේ පාරත් එහෙම තමයි වෙලා තින්නේ. අපි පුළුවන් විදිහට දේවල් හොයා බලනවා. පුළුවන් විදිහට දේවල් කෝඩිනේට් කරනවා. ඉතින් ඊටාම කනගාටුදායක තත්ත්වයක්. අපි කිසි කෙනෙක් හිතපු නැති විදිහට ඉතිහාසයේ ආපු දරුණුම ගංවතුරකට ලංකාව මුහුණ දීලා තියෙනවා මේ වෙලාවේ. ඉතින් අපි මේ අවස්ථාව කොහොමද අපිට අපේ බලන කට්ටිය වෙනුවෙන් කතා කරන්න. ඕසංග මෙහෙමයි උතන අපි ඇත්තට වද පොඩ්කාස්ටයක් කරන්න අපේ ඇජෙන්ඩයක් තිබුණ නෑ. මොකද අපි හැමෝම ඔයා චමිල මේ ඔස් ලංකායක විශේෂයෙන් උනන්දුවෙන් වැඩ කරමින් හිටිය අර අපේ මේ ෆන්රේස ඇපිල් එක සම්බන්ධයෙන් ඒක මහිතනවා ළමයි එකට පොඩ්ඩක් විස්තර කරන්න සුදුසු කෙනා. නමුත් අපි ස්ටඩියකට ආපු නිසා මේ පොඩ්කාස්ටයක් කරමු කියලා මේ කතා සජපතා කරන නිසා අපිට අපි හිතුව ඉතින් මේ වෙලා මේ මගාරින්න හොඳන එකනේ සත් අපිට රට හොඳට යන වෙලාවටත් රට දුෂ්කරත අවස්ථාව මුහුණ දෙන වෙලාවටත් අපිට අදහස කියන්න වෙනවා. ඉතින් පළවෙනි දේ තමයි මේ වෙලාවේ අපි ජාතියක් විතර එකමුතු වෙන්න ඕන. අපි ශ්‍රී ලංකාවම දෙන්නම මීට කලිනුත් කතා කරේ. ඒක තමයි ඒ කියන්නේ කිසිම අවස්ථාවක අපිට මේ වෙලාවේ අපි අතර තියෙනවා දේශපාලන ભેද, අපි අතර තියෙනවා වෙන විවිධාකාර අපේ ඔපීනියන්ස් වල වෙනස්කම් තියෙනවා. අපි හිතන පතන විදිහේ වෙනස්කම් තියෙනවා. ඒක ඕනෑම සමාජයකට පොදුයි. නමුත් මේ වගේ දුෂ්කර අවස්ථාවකට ආවම මේ සියලු වාද ભેද අමතක කරලා අපිට එකවන්න හිට ගන්න වෙනවා. ඒ කියන්නේ එකිනෙකාට උදව් කරගන්න වෙනවා. එන්න එතනදී අපි දැන් මම මගේ සමාජ මාධ්‍ය වලත් ඔය සියලු දේශපාලන පක්ෂ සියලු කණ්ඩායම් සියලු දේවල් වෙන වෙනවල් වලට මට එකඟ නොවෙන එකඟ වෙන්න නොවෙන සියලු දෙනාගේ දේවල් බෙදා හදාගත්තා. සහ මේ මං හිතන්නේ තිරක බබේ මට මූලිකව කතා කරන්න ඕනේ මෙන්න මේ විශ්වාසය කියන එක ගැන. අපි අපේ දේ මේ අපි කරන දේවල් අපි පස්සේ කියමු. නමුත් අපි මේ වෙලාවේ අපි එකිනෙකා විශ්වාස කරන්න ඕනේ නේද? අපි විශ්වාසය ගොඩ නැගුණොත් එහෙනම් මොකද මම දැක්ක මේ ඔය සල්ලි එකතු කරන එක සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් දාලා තිබ්බා. අරයට දෙන්න එපා මෙයාට දෙන්න එපා. ඕන්න ඔය වගේ දේවල් ඉස්සරහට ගත්තොත් එහෙම ආයිත් අපි මේ දුෂ්කර අවස්ථාවෙත් කරන්නේ එකිනෙකාට මඩ ගහගන්න එක විවේචනය කරගන්න එක නේද? මං කියන්නේ ඒ වෙලාවේ ඕනේ අපි අතර තියෙන පොඩි ඩිෆරන්සස් තියෙනවනම් ඒව හදාගෙන නෑ මචං ඔක කොහොම නෙවෙයි කරන්නේ, නෑ සහෝදරයා, නෑ අයියේ මල්ලි මේක මෙහෙම නෙවෙයි කරන්න ඕනේ, මෙහෙම කරමු, ඔක ඔය විදිහට කරන්න එපා වගේ දෙයක් කියලා හිත නොරිදවා මේක කරගන්න එක නේද කරන්න ඕනේ. අනිවාර්යෙන් දැන් මෙච්චර දැන් මම අතරම සමාජ මාධ්‍ය දිහා පහුගිය කාලේ ටිකේ බලා ඉන්නකොට ඉතින්
ඒ බෙදීම් කියන එක ටික ටික දැන් ඇත්තටම මේ ඩයලූට්ලා විභේදනය වෙලා දැන් එක තැනකට එමින් ඉන්නවට ඒක ඇත්තටම ඉතාම සුභවාදී තත්ත්වයක්. මොකද මේක පටන් ගනිද්දිම ආණ්ඩුවේ අඩුපාඩු හොයන්න පටන් ගත්තා. ආණ්ඩුවේ සහායකයෝ විපක්ෂ අඩුපාඩු හොයන්න ගත්තා. විපක්ෂ නායකයෝ වෙත ගිහින් ජනාධිපතියයි තාම හිටගෙන නොයෙකුත් ඒ જાති මං කියන්නේ ලොකුම තැනින් පටන් ගත්තොත් අපි හැමෝගෙම බෙදීම් තියෙනවා. අපි හැමෝගෙම නොගැලපීම් තියෙනවා. අපි හැමෝගෙම නොයෙකුත් තව කෙනෙක් නොරුස්සන ගති තියෙනවා. ඉතින් ඒක දේශපාලනික වුණාම අසංක තව වැඩි. දැන් එක සැකිය වැඩි මේ ගොල්ලෝ දවදානයට ගත්තොත් ඇති අපි ආණ්ඩුවක් දිහා විපක්ෂයේ යබැලුවොත් විපක්ෂිත නෑ මේ ආණ්ඩුව වැරදියට තමයි මේක කරන්නේ කරන්න මේගොල්ලන්ට තේරෙන්නේම නෑ. ආණ්ඩුව පාර්ශ්වයෙන් බලන්නේ අපි කොහොමරි කරන් යන්න බලනවා. ආණ්ඩුව විපක්ෂය දිහා බලලා ඔයගොල්ලෝ මොනවද? මං කියන්නේ ඒක දැන් ඛණ්ඩනය වෙමින් යනවා. මම දැක්කා දැන් ඒකේ හොඳම උදාහරණ තමයි කොළඹ දිස්ත්‍රික්කයේ මේ චතුරංග අබේසිංහයි මේ හර්ෂ හර්ෂයම එක ඉතාම හොඳ පූර්වාදර්ශයක්. මම ඉතාම සතුටු වුණා. දේශපාලනිකව ලංකාවේ අපි වැඩියම දකින්න නැති දර්ශන. ඉන්දියාවේ අපි දැකලා තියෙනවා. මේ නමුත් මේ මං කියන්නේ මංගතන මේ තිළඟ ඉතන්දිය හර්ෂගේ චත්වංගගේ දෙන්නගේම අධ්‍යාපන මට්ටම මට්ම සමාජයක තමයි කියන්නේවල් බලපාන්න නැති එක ලබාරත් ඕක අර මේ අපි හැම්වලේම කියනානේ මේ ඔය දේශපාලනය කරන්න කට්ටිය ඔක්කොම කැමරා ඉස්සරහා කියන්නේ බේ එළියට පේන්න විතරයි පිටිපස්සේ ඒගොල්ලෝ ඔක්කොම යාළුවෝ කියලා අර පංජන්ගේ මේ ප්‍රසිද්ධ කියවන තැන ඔක්කොම ඒ ලුව පේනවා කියලා මට තේරුණා. මං කියන්නේ ඒ ඔන්න එන්නේ ඒක. ඒ කියන්නේ දැන් ඒක වෙලා තින්නේ අතරම මේ ඔය ඕකෙත් අර ජනතාව හිතන විදිහ කියන එක උඩ තමයි මං හිතන්නේ ඒක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ජනතාවට පේන්න මේ යාළුකම පෙන්වුවොත් එහෙම අර තමන්ගේ තියෙන පොලිටිකල් ගොඩනගාගත්ත යම් දෙයක් නැති වෙයි වගේ එකක් දෙපැත්තෙම හිතනවා. ඕන හිතන්නේ අර අසං මෙහෙමනේ අර දැන් රංජන් රාමනායකේ ඒ ඔක්කොම යාළුවෝ මල්ලි කියන තැනම තියෙනවා. ඔවුන් යාළුවෝ නෙවෙයි කියන. ඔවුන් යාළුවෝ වෙන්නේ එක සන්දිස්ථානයේදී. ඒ කියන්නේ තමන්ට තමන්ව ආරක්ෂා කරගන්න ඕනේ මොකද විතරයි ඔවුන් යාළුවෝ වෙන්නේ. මෙච්චර කාලයකට උනේ එහෙමයි. නමුත් දැන් අර මං අපි මේ ඕකට තවත් ඇඩ් කරොත් එහෙම දැන් අපි උදාහරණයක් රෝයල් තවමෙන් බිග් මැච් එකට ඇවිල්ලා කාට අත දාගෙන පොඩි ෂොට් එකක් දාලා මේ මත් වෙලා සින්දුවක් කිව්වා කියලා. එහෙම නැත්නම් පාසල් ගිය කිව්වා කියලා. වුන් යාළුවෝ නෙමෙයි. නමුත් අර හර්ෂ මේ ඩොක්ටර් හර්ෂගේ ඔය චතුරංගගේ සිදුවීම මම ඊට වඩා එහා ගිය දැනකින් දකිනවා සහ ඒක අතන පූර්වාදර්ශයකට ගන්න ඕන තැන. මොකද ඒක තමයි අපේ දේශපාලන ලංකාව ජාතියක් විදිහට දැන් නේෂන් වයිඩ් නේෂන්යක් විදිහට ආපදාට ලක් කරලා තියෙන වෙලාවක විපක්ෂයයි ආණ්ඩුවයි රජයයි සියලු දෙනා එකතු වෙන එක තැනකට එන්න ඕනේ. ඇවිල්ලා අපි කොහොම හරි කරගෙන යම් මේක. අඩුපාඩු හොයන වෙලාවක්වත් එහෙම නැත්නම් අනිත් කෙනාට මඩ ගහන වෙලාවක්වත් කරගන්න නැතුව. මොකද ඕනලා ආණ්ඩුවකට වැරදි වෙන්න පුළුවන්, විපක්ෂයකට වැරදි වෙන්න පුළුවන්. ඉතින් එහෙම තත්ත්වයකදී ඔවුන්ට පුළුවන් හොඳම දේ තමයි මං කියන්නේ ජනතාවගෙන් ඉල්ලන්න කලින් අපි දේශපාලන විභජනයෙන් අපි ඉල්ලන්න ඕනේ. මේ වෙලේ ආණ්ඩු පෙරලා ගන්න එක මේ රට ගම් වතුර බෑලා ගියාට පස්සේ මඩ ටික හොදලා දාලා ඊට පස්සේ කරගන්න පුළුවන් ඒක ඔවුන්ගේ අවශ්‍යතාවය. නමුත් මේ මොහොතේ එකතු වෙන්න පුළුවන් නම් හැම තැනින්ම එකතු වෙන්න සහ එකමුතු වෙන්න. ඒ කියන්නේ ભેද අතහැරලා දාලා තමන්ගේ නොගැලපීම් පැත්තක දාලා පාට ජාති ભેද දේශපාලන ભેද අයින් කරලා අනිත් කෙනා තමන්ට කොහොමද උදේට බස් වෝල්ට් එකේ දැක්කක පේන අද මොකද වුනේ කියලා පොඩක් කෝල් එකක් දාලා බලන මට්ටමට සහය මනුස්සයා බස් එකට නගින්න එනවාද ඒ මනුස්සයා නැත්තම් ඒ මනුස්සයා නැත්තේ ඇයි කියන එක හොයලා බලන්න. ඒ කියන්නේ ප්‍රාදේශීයව තමන්ගේ හිතයිෂීන් ගැන හොයලා බලන්න. අල්ලපු ගෙදර ගැන හොයලා බලන්න ඒ සම්බන්ධයෙන් අපිට වගකීමක් තියෙනවා. ඉතින් විදේශ ගත දැන් අපි මේක කරන්නේ ඕස්ට්‍රේලියාවේ ඉඳන් ඉඳලා. එතකොට අපි ලංකාවට උපදෙස් දෙනවටත් වඩා දැන් අපි මොනවද කරන්නේ අපිට මොනවද කරන්න පුළුවන් සහ දැන් මට දිගින් දිගටම ඊයේ ඉඳන්ම මැසේජ් එනවා අපි බඩුවෙක් කව කරමු අරවයක් කව කරමු මේවක් කරමු කියලා. ඉතින් මං හිතන්නේ අපිට මේ ඔය බඩුවෙක් කව කිරීම සම්බන්ධයෙන් නම් මට ඉතා විශාල මේ අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. ඒ සුනාමි කාලේ ඒ විශාල බඩු ප්‍රමාණයක් පිටරට එක්කව කරා. ඒවා සමහර ඒවා යවා ගන්න බැරි වුණා. සමහර ඒවා වරායි හිර වෙලා තිබ්බා මාස ගණන්. ඉතින් ඒ නිසා මේ වගේ දෙයකදී බඩු යවනවා කියන එක එච්චර ප්‍රායෝගික නැහැ. ඉතින් ඒ නිසා මේ අපි ඔසි කොල්ලෝ සහ මේ ඔස්ලංකා නිවස් එක්කහු වෙලා ඔස්ලංකා TV එක්කහු වෙලා පටන්ගත්ත ගෝෆන්මී එකක් තියෙනවා. ඒකට ඕන කෙනෙක්ට ආධාර කරන්න තාම එක ඕපන්. අපි අපේ මූලික අපි ඩොල 10,000ක් එක්කව කරන්නට ඒක පැය 24ක් යනත් ඒ කියන්නේ පැය 18ක් වගේ කාලයක් ඇතුළත ඒ මූලික ගාන එක්කහු වුණා. ඊට පස්සේ එතනින් එහාට අපි 25000ක් එක්කහු කරලා ඒක ලංකාවේ කමියුනිටි කිචන් ෆ්ලඩ් රිලීෆ් කමියුනිටි කිචන් කියන සාමූහික ඒක අපේ
දන්න සහෝදරු පිරිසක් කිසිම දේශපාලන සම්බන්ධයක් නැති මේ පොදු වැඩ කරන තරුණ පිරිසක් ලංකාවේ කරන්න ඉතින් ඒගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕන කෙනෙක්ට ඒකට සල්ලි ඩිපොසිට් ගන්න පුළුවන්. ඔය ඔතනදී මේ තිලක මට අතරම මේ තව ටච් කරන්න ඕන කැලලක් තිබ්බයි. ඔය වගේ අපි එක්කව කරද්දි පොඩි ආපු මේ පොඩි බෙදුණු අදහසක් තිබ්බා. මේ ඇයි ඔයගොල්ලෝ සල්ලි එක්කව කරන්නේ මේ ආණ්ඩුවෙන් ගිණුමක් දීලා තියෙනව නේද කියලා. ඉතින් මේ අර ඒක ඉතින් කියන්න තියෙන්නේ මේක ආණ්ඩුවේ ගිණුමට සල්ලි දෙන්න. ඒක මම හිතන්නේ මේ ආයතනයත් ප්‍රොමෝට් කරනවා. මමත් කියනවා හැමෝටම ආණ්ඩුවේ ගිණුමට සල්ලි දෙන්න කියලා. නමුත් ආණ්ඩුවේ ගිණුමට දුන්නට පස්සේ රජයේ account එකට සෙන්ට්‍රල් බැංක් එකට ගිහිල්ලා ඕවා මිනිස්සු ගාවට යන්න ටිකක් පොඩි ප්‍රොටෝ ඒ කියන්නේ ආණ්ඩුවකට එහෙම මේ අතන කමියුනිටි කිචන් එකට මෙච්චරයි වතුර බෝතල් ගන්න මෙච්චරයි වගේ සල්ලි දෙන්න බෑනේ. ඉතින් ඒවා long term nation building වලට use වෙයි. ඒකෙදී ඒ කතාව ඇත්ත දාසන්න. මොකද ආණ්ඩුවකට තමන්ට ක්‍රෙඩිබිලිටි එකක් තියාගෙන account number එකක් දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඒක හොඳ දෙයක්. නමුත් ඒ වගේම තමයි ආණ්ඩුවට හැමදේම කරන්න බෑ. ආණ්ඩුවට ආණ්ඩුවට තමන්ගේ භාණ්ඩාගාරය සල්ලි සියලු දේ වියදම් කරන්නත් බෑ මේ වෙන්නේ. ඔවුන්ට ඒ තමන් අර ඔයා කිව්වා වගේ විශ්වාසය. තමන් ආණ්ඩුව විශ්වාසක ආණ්ඩුවේ නම්බර් එක විශ්වාස කළා සල්ලි දෙනවා. ඒක ඉදිරි කරන්න ඕනේ. ඒ වගේම ආණ්ඩුවත් දන්නවා අපි හැමෝමත් දන්නවා. ඔය හැම ෆන්ඩ් රිලීව් මේ කියන්නේ අපීල්ස් වල අපි හැමෝම වගේ වැඩ කරලා දිනවනේ විවිධ අඩු වැඩි වශයෙන්. ඉතින් ඒ හැම කෙනාගේම කාටවත් තනියෙන් දෙයක් කරන්න බෑ. අර කමියුනිටි කිචන් කියන්නේ. ඒක ඒ සංකල්පය ඒක ආණ්ඩුවට දැන් කරන්න මේ වෙලේ අත දාන්නත් බෑ සහ ආණ්ඩුවට කරන්නත් බෑ ඒ වගේ වැඩ. අපි දැන් තරුණයෝ එකතු වෙලා ඒ කමියුනිටි කිචන් සේවා පටන් නොගත්තා නම් ආණ්ඩුව මේකට හැයන හිර වෙලා. කාන් කියන්නේ මේ ආරක්ෂිත ස්ථානවල ඉන්න සුරක්ෂා මධ්‍යස්ථාන විල්ලානේ කන්න දෙන්න විදියක් නැති වෙනවා. නමුත් ඒ වගේම තමයි දැන් ඊළඟට අර අපි කතා කරාගේ පාසල් පොත් උපකරණ ලබා දෙන වැඩ පිළිවෙල ඒ වගේ නොයෙකුත් කියන්නේ සිවිල් වැසියට රට වැසියට පුරවැසියට තියෙන වගකීම සමන් පුරවැසි වගකීම. ඒ වගකීම ඉෂ්ට කරන්න. නමුත් අර මේ මොහොතේ කාවත් අවිශ්වාසද විශ්වාසද ඒක නෙමෙයි. Tamanට දැනෙන දැනට මුදල දෙන්න ඒක කොහොමත් යන්නේ ලංකාවේ අපේ මේ අසරණ වෙච්ච මිනිස්සුන්ට නම් ඒක තමයි වෙන්න ඕනේ. දැන් නමුත් ඒ එහෙම වෙලා තියෙන්නේ. අපි ඔගොල්ලෝ ආරම්භ කරපු ඒ account එකට අපීල් එකට ඒකට මේ පැය 18ක් යනකොට ඔගොල්ලෝ සූදානම් කියන්නේ ලෑස්ති කරලා ඉන්නේ $10 10000. ඒක ඒ වෙනකොට ඒක පිටලා ඉවරයි. ඒ මයිල්ස්ටෝන් එක මීට් කරනවා. දැන් ඒක 25000 කරා. ඒ හැමදේම යන්නේ ලංකාවේ මේ කමියුනිටි ඒ කාගේ හරි බඩක් පුරවන්න කුසක් පුරවන්නනේ. ඒකනේ වෙන්න ඕනේ අසල. අනිවාර්යයෙන් මේකෙන් දැන් මම අප්ඩේට් එකක් දැක්ක දැන් මහනුවර ප්‍රදේශයේ විශාල මේ පානීය ජල ප්‍රශ්නයක් තියෙනවා. අඹතලේ පොම්පාගාරය සම්පූර්ණයෙන්ම යට වෙලා ඒකට දවස් 3ක් යනකම් මම දැක්ක ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා කියලා තියෙන දවස් 3ක් යනවා ඒක යථා තත්ත්වයට පත් කරන්න කියලා. ඒ දවස් 3ට වතුර දෙන්න වෙනවා. වතුර බෝතල් ගිහින් දෙන්න වෙනවා. දැන් මේ වෙනකොටත් ඉතා විශාල මේ මැසේජ් ප්‍රමාණයක් එනවා. අර පැත්තට වතුර නැහැ මේ පැත්තට වතුර නැහැ කියලා. ඉතින් සමහර දේවල් කෝඩිනේට් කරලා දෙනවා. ලංකාවේ වතුර එක්කව කරලා ගිහින් දෙනවා. දැන් ඔය අපි මේ එක්කව කරන සල්ලි හෙට මේ කීල් සුපර් මාකට් account එකට දැම්මට පස්සේ එතනින් යම් වතුර බෝතල් ප්‍රමාණයක් අරගෙන ඒ පැතිවලට යවන්න පුළුවන් වෙයි. ඉතින් එතකොට ඔය කෑම උයන දේවල් ගන්න අතරතුර ඔය වියලි ද්‍රව්‍ය සනීප ආරක්ෂක ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහරුන්ගේ ගෙවල් සම්පූර්ණයෙන් යට වෙලා යට ඇඳුමේ ඉඳන් දේවල් අරන් දෙන්න වෙලා තියෙනවා. ඒ මිනිස්සුන්ට මොකක් හරි දෙයක් කරගන්නකම් ඉතින් විශේෂයෙන් කාන්තා පක්ෂයට මේ සනීප ආරක්ෂක දේවල් දැඩි හිඟයක ඉන්නවා ඒගොල්ලෝ. ඉතාම සෝචනීය තත්ත්වයක්. ඉතින් එතකොට මෙන්න මේ දේවල් වලට ඉමීඩියට්ලි සල්ලි ඕන. ඒ දේවල් වලට කොහෙට හරි අපිට පුළුවන් ඔන්න පළවෙනි අදියරට උදව් කරන්න ඕන කියන එක හින්දා තමයි මේක මේ ඉතා කෙටි කාලයක් තුළ ශමිල් සහ අපි කීප දෙනෙක් කතා කරලා මේ වැඩේ ඔන් කරේ. ඉතින් ඒකට සහයෝගය යුත්තේ ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා හැමෝම පොදුවේක සතුටු වෙන්න ඕනේ. ඒ වගේම තවත් පිරිසක් සෑමතන වගේ නොයෙකුත් පිරිස් එකතු වෙලා නොයෙකුත් දේවල් කරමින් සිටිනවා මේ සම්බන්ධයෙන් නේ. අනිවාර්යෙන් ඒ හැමෝටම අපි සහයෝගය දෙනවා. ඒ හැමෝම විශ්වාස කරනවා. ඒ හැමෝම එකවල අර කියපු දේ තමයි අපි එකමුතුවෙන් මේක එකමුතුකමෙන් එකිනෙකා විශ්වාස කරලා මේක ගොඩ දාමු. නැත්නම් මේ වෙලාවේ මේ අරයට දෙන්න එපා මෙයාට දෙන්න එපා මේ ආණ්ඩුවට විතරක් දාන්න වගේ දේවල් එක දැන් ඔය මම දැක්ක මේ සෝෂල් මීඩියා වල දාලා තිනවා මේ ආණ්ඩුවකට විතරක් සල්ලි දාන්න කියලා. ඉතින් ආණ්ඩුවකට විතරක් සල්ලි දාලා මේ ඉස්සරහ සතිය දුවා ගන්නවත් බෑ. ආණ්ඩුවේ ඉතින් ආණ්ඩුවේ ටික ඔයක පටන් ගන්නකොට සතිය දෙක තුනක් යයි. මම හිතන්නේ මේ එතනදී තියෙන්නේ අතරම පොඩි පටු දේශපාලන අදහසක්. ඒ කියන්නේ අර ආණ්ඩුවට හිතයිෂී පිරිස බලනවා මේක මේ අර
එක ඇතරම දැන් අර අපි මේ වෙලාව කියන්නේ විපක්ෂයට දේශපාලනය කරන්න එපා කියලා මට මටනම් කියන වෙලා තියෙන ආණ්ඩුවට සම්බන්ධයට දේශපාලනය කිරීම නවත්තන්න ඕගොල්ලෝ මේ අනික් මිනිස්සුන්වත් විශ්වාස කරලා අනික් මිනිස්සුන්ටත් ඉඩක් දෙන්න කියන ඉන්දියෝදායක සංගෘතා දේශපාලනයේ මේ පක්ෂ ඒ ක්‍රමයක් ඕක මේ වෙලට ඇප්ලයි කරලා වැඩක් වෙන්න මනිසු එහෙම කිව්වත් මම හිතන්නේ ආණ්ඩුවේ එකවුන්ටට සල්ලි දාන්න ඕනේ. ඉතින් ආණ්ඩුවනේ මට ආණ්ඩුවේ විශාල කාර්යභාරය ඒක ප්‍රමුඛ වගකීම්. ඒ සම්බන්ධයෙන් ජනතාව ඒකට සහයෝගය දෙන්න ඕනේ. ඒ වගේම මේ තියෙන අර මේ අවස්ථාවේ තාවකාලික ක්‍රියාවලීන් සහන සේවාවලට ඒ සියලු දෙකින්ම සිද්ධ වෙන ආණ්ඩුවට යම් සහනයක් සහ උදව්වක් ලැබෙන. සහතිලංග මට තියෙනවා මේ මට ඇතරම එක මේ පොඩි කියන්නම් වෙනවා ඒක ඇත්තරම මේ ආණ්ඩුවට සම්බන්ධ එකන ඉගුලන්ගින්න කෝ ගරුප් එක පොඩි ඉන්සෙක්ව ගතියක් තියෙනවාර වෙන උදව්කට කට මන්දක් ඔය බයිතක්සලාව කටිය ඔය කමිනිිකේෂන පටන් ගරන් තිබ මේකට තින වෙලා තිනට මංගතන්ට මිනිස්සු ඒක යම් සංවිධානක සත්‍යයක් තියෙනවනම් ඒ මිනිස්සු කෑමටයක් වෙලා දුන්නා මොකද වෙන්න ඒකට හිනාවෙන්ඩ එපායිති මිනිස්සුත් වෙලා දෙනවා කාගෙරි බඩ පුත් පය මොහොත මේ මොහොතේ මොහොත බයිතාක්සලානේ මහිතන්නේ ගරු ලෝකෙන් හරි හැවිල්ල ගෞගරි කැරම දෙනවනම් ඒ උදව් අපිතර ගන්ඩේක පිට සහරේ එකනම් ආණ්ඩුවේ ක්‍රඩිබිලිටිකවත් ආණ්ඩුවේ මුකුත් නැතිවෙන්න මතර ඒවරට පොඩි බයක් තියෙන අර පිටාය කරහම මේවා කරේ පිටාය ආණ්ඩුව මුකුත් කරේ නෑවගේ ආණ්ඩුවට බ්ලේම්මැකයි කියලා බයක් ඒගොල්ලන්ගේ හිත්වල තියෙන නිසාතම ඒගොල්වර එලිය වැඩකන කටියෝ මේ වෙලා ඩිස්කරේජ් කරගෙන යන්නේ ඒ මේගොලන්ට දෙන්න එපා මේගොල්ලු මගතන ඒක නොවී ඒක නොවීවිට දෙයක් සහය කනේ එහෙම කිසි කෙනෙ මේ ඉදක්සලාවන මේ ඔතන කවුරු ආධාර ආධාරදිලා අන්ඩු ගන්න කවුරුත් කරයි කියල මං හිතන්න වගේ ඒ මුසා කරන ඒකන අපි ලබට සතිය වෙන පොට්කස්ටැක්කර මේ වෙලා යනද මාගරේ ඒවගේ පොයිතිස් කරන්න එපා කියලා දාන දැන් මම පලෝ නොකරත් මන් දකින තියෙනතර ත්‍රිපෝෂමල්ලි ත්‍රිපෝෂ එයා දැන් ක්‍රිපෝෂ පවුල නේද මේක පටන්ගත්ත තැනේ ද මෙයා මේ ආණ්ඩුවටත් පට ආණ්ඩුව මේ ක්‍රියාවලට බහිනත් සලින්ද බොහොම එයා තමයි මුලින්ම මේ ලොරියක් ලොරිය කව් කරගෙන ගිහිලා මනුස්ස සබාර මන්දක ත්‍රිපෝෂත් ඇත්රාතු කරගෙන ගද වීඩියද්දාල් තිබුණ අන්ඩ නව ඇත්තරම යාට එක මඩ ගහල මංකැන මෙම තියන මේම ත්‍රිපෝෂමල්ලිටත් කියන්න තින්නේ මඩබලට දරාගන්න බැන්න හොවගේ වගේ වැඩවස එන්නෙන් දෙපා අනි වඩ වදිනවාම තමමයි ඒවස නිකන් ඉන්න පාරයනුට මඩ පාරක් ගානති ඕවගෙන හිත කලබල කරගන්න එපා ඔය වගේ වැඩකන දැන් මහිතන සිය ගානක් තරුණිය තරුණ ඉන්න මේ ෆේස්බුක් සහ YouTube චනල් නිසා ඔවුන්ටත් මටත් කිය අපිට කියන්න තියන නද අපි දැම් අදැකීමත් තියෙන දේවල් සම්බන්ධය මඩ වදින කොහෙන් ගිය කොච්චර හොත දෙයක් කරතමං ඕ එකන ඔය බොහෝගෙනට මට කියන්තින් තමයි ෆේ YouTube එකට ගිල බලන්න මේ අර ජය පිරිත වගේ දේවල්තින පිරිත්තිනවා ඒවට තැන්ග්‍ර රියක්ෂන් ඒවට බැලට බැලදා පොතිලා අයිට මක්කනෙමි මේකන ඔය හැව එකක්ම ප්‍රීනි ්‍රී ඕන්න ඩොලරයක් කර චාජ් කර අනිසරට ඉන්කමින් අවු් ගොයින් කල තිබුණ දැවක ්‍රී කරාට පස්සේ පැකේජ සෙන්න්න ගත්තර පස්සනේ මිනිසුර ටෙලිෆෝර්න එකතු රන්ඩුවෙන්ට පටන්ගත් අපි ඉන්නකම්මට මොබයිල් ෆෝල් මයිතන ආවේ මෑත අපි තරුණ කාලෙසා අපි රැකියාවල් කරන්න දෙද අනු අට අනුන කාල අනු නමෙන් හන ඒකර අවු්ගොයින් ඉන්කමින් මිනිත්තුව ්‍රී අවු්ගොයින් සතේ නම් ටෙලිෆෝර්න හරි පරිස්සමනි පාජ රණ්ඩු වෙන්ඩ වගේ ඔබදුප කතාගන්න වට වාචි කරන්න සමටපතකය මොබිටල්ල එහෙම තිබ්බේ වට මතක දන්න අර ඉන්කමින් සොරි ඉන්කමිනුත් 1 මිනිට ්‍රීරක 1 මිනිට කට් කන්න බලාගෙන තපර පනසායිති කට්කන ඒ මට්යමට විකොල් ඕහම තිබුරණ ඔන්න මට ගැව්වොත් දුක් පෙන්ඩ ඕනේ මේ ස්පියක සම්පූර්ණය ්‍රීනය ඕන කෙනෙට ඕන දෙයක් කරන්න පුළුවන් අයිඩෙන්ටිට හඟ ඉතින් ත්‍රිපෝෂ මඩ වදිනවා ඕට හිත රිද්ද ගණ්ඩපා රටක් වෙනුවෙන් ඔගොලු කරලා තියන මේ දක්වා කරලා තියන සියලු ක්‍රියාවලියන් දකින මිනිස්සු බෝම අගේ කරනවා කාගැරි කුසප්පිවරනන් ඒ ලැබෙන්න්නාව මොනවාහරි දෙයක් හොඳ දෙයක් වාට ලැවගලන්ට ලැබයි සහ කරන හැමෝටම ලැබීනි මඟ සහ මේ අවසාන වශයෙන් කියන තිනවා මේ මංදකක චතුරංග බිසිංහ ඇමතිතුමත් නියෝජමතුමත් කියලා තිනවා මේ කෑම උයන කට්ටියට පොඩි දිස්ත්‍රික් ලේකම්වරු සම්බන්ධ කරගෙන කෝඩිනේට් කරලා කරන්න කියලා මොකද මේ වෙනකොට ඔය වගේ කමියුනිකේෂන්ස් විශාල ප්‍රමාණයක් ඕපන් වෙමින් යනවා ඒගොල්ලෝ ආධාර එක්කව කරගෙන කෑම උයමින් යනවා නමුත් හරි කෝඩිනේෂන් එකක් නැති වුණොත් කම් විශාල ප්‍රමාණයක් අපිට යන තත්ත්වයක් ඇති වෙමින් තිනවා ඒ නිසා මේ ඒ කියන්නේ මේක අහන කෙනෙක්ට උගලගේ යාළුවෝ ඉන්නවා නම් පොඩ්ඩක් දැනුවත් කරන්න චතුරංගල වගේ කියදවල් පොඩක් අහන්න ඒකන ඒගොල ඇතරම එක සම්බන්ධයෙන් මේ අර මේ කෝඩිනේෂන් වැඩවල ඉන්න නිසා දැනුවත් නිසා චතුරංගලයව කියන්නේ එනිසා මේ පොඩ්ඩක් අහලා ඒවා දන්න කෙනෙක් දැනුවත් කරන්න ලංකාවේ වගේ කරන කට්ටියව ප්‍රාදේශය ලේකම්බරු දිස්ත්‍රික්
සංවිධාන කමිටුවර කට්ටිය කෝඩිනේට් කරලා මේ වැඩ කරන්න එක දෙරලමකට කෑම උයලා හොයන්ඩ අන්ඩ එපා මේ කෑම අපි ගව කෑම් පැක ටාරසියත්ති නවා කොහට දෝන කොහට දෝනි වගේ අහන්ඩ එපා මොකද ගුඩාක් තැන්ගල දැන් කෑම උයනවා එනිසා පලිස් කෝඩිනේට් එක අපරාධ මේ වෙලාව අපිට මේ ගොඩ සහ ගීප දැනම මන්දක කියලා තියෙනවා දැන් ගොවිබිම් යට වෙලා දැම් මේ තීන කෑමට ඉවරුණට පස්සේ අයිත් අ කාබ එක වැඩ අඩාල වෙලා යාපෝට්ටක අඩාල වෙලා එනිසා එලියෙන් එන සප්ලයිස් අඩුයි තීන දේවලුත් ගොවිබිම් විනාස් වෙලා එක නිසා කෑම හිඟයක් එන්න ඉස්සරහට ඉඩ තියෙනවා නිසා පරිස්සමෙන් පාවිච්චි කරන්න අපට දානනම් එපා ඒව සම්බන්ධයෙන් දැනුවත් කරන්න මේ ඒ සම්බන්ධය වැඩ කරන්න ඔගලගේ යාලු ඉන්නවන ඔව් අන්තිමයේ මටත් කියන්න තින ලංකාව කියන්නේ දසක ගානත් තිස්සේ වැටි නැගිට අමුතු මිනිස්සු ජාතියක් කියන දූපත එනිසා ඔවුන්ගේ ශක්තිය ඔවුන්ගේ මොරාල් එක මාර වැඩි අපි මේ රටේ දකින අපි මේ දකින මේ යුරෝපිය ජාතිකයන්ට වඩා අපේ මිනිස්සුන්ගේ මොරාල් එක සහ රෙසිලියන් කියන එක මාරවිදිර වැඩි මෙහ මිනිස්සු කොකේෂන් මිනිස්සු බෝමික්මට දෙවල අතාරිනවාන අත අල්ලා රිප්‍රෙසලා එහෙම දෙයක් පොදුව අපි දකිනවා නමුත් ලංකා මිනිසු ඒ මට්ටමට යන්න ඔවුන්ට ප්‍රශ්නයක්කාව ප්‍රශ්නය දරාගන්න ඉතාම හැකියාවත් නිසා මේ මොහොතේ අපි ලාංකිකය විදියට තමන්ව හිත ශක්තිමත් කරගන්න ඉතාම කැන අපි තැලෙන්න තැලෙන්න ශාප්වෙන යකට වගේ ජාතියක් ශ්‍රී ලාංකිකයෝ කියන දුක්විඳන්න ඕන තරම් පුළුව එකැනෙ අපි දුක් විදින මිනිස්සු නෙමේ කියලා නෙමේ මං කියන්නේ ඔවුන්ගේ තියෙනවා යම් කිසි ගුණයක් ඉරි ඒක පාවිච්චි කරම අපිට මංහිතන්නේ අපිට ආයිමත් මේකින් මුලට වැටුණ ආය මුලට ආයි නැගිට ගන්න පුළුවන් වේ අපි එතන්ට වැඩ කරමුගෙන් තමයි මේ මටත් අවසාන වශයෙන් සටහන් කරන්න එන ඒ පොසිටව නෝට්ටකින් අපි අදවට සහ නිවර කරන්නවා ලබ සතිය හම්බෙමු මේක දුෂ්කර සතියක් වෙයි ස්ත්‍රහ සතිය එකමුතුව එකට මුණ දෙමු ස්තුති.